අපි හැමදාම දකින හැබැයි ලංකාවේ අද්භූත ජනප්‍රවාදයකට සම්බන්ධ ඇටිකුකුලාගේ රහස දන්නවාද? සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලව අදත් SL දනු වයිල්ඩ්ලයිෆ් YouTube channel එකේ ගේන අලුත් වීඩියෝ එකට. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි මම මේ අද වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම වීඩියෝ එක කරන්නේ කවුරු ගැනද කියලා. ඉතින් අපේ ගැමි පරිසරයෙන් නිතර දකින්න ලැබෙන ඒ වගේම අපූර්ව ජීවන රටාවක් තියෙන ඉතා වැදගත් පක්ෂියෙක් ගැන තමයි අද මම වීඩියෝ එක කරන්නේ. මෙයාගේ කළු පාට සිරුරක්, තඹ පාට අත්තටු යුගලයක් වගේම ගිනි බෝල වගේ දිරිසෙන් රතු පාට ඇස් දෙකක් තියෙන මේ පක්ෂියා ඕන කෙනෙක් දැකලා තියෙනවා. සමහරු මුව ඇටි කුකුලා කියලා හඳුන්වනවා. තවත් සමහරු මුවට ඇටි කුඹ කියලා කියනවා. ඉතින් මේ කුරුල්ලා අපි හිතනට වඩා ගොඩක් විශේෂයි. ඒ වගේම පරිසරයේ නැතුවම බැරි පක්ෂියෙක් කියලා ඔයාලා දන්නවද? අද අපි කතා කරන්නේ අපේ ගෙවල් වල නිතරම දකින්න ඇටි කුකුලාගේ හැංගිච්ච රහස් කිහිපයක් ගැන. ඉතින් අපි බලමු මොනවද ඒ කියලා. පෙනුම සාමාන්‍යයෙන් වල් කුකුලෙකුට සමාන වුණත් ඇටි කුකුලා කියන්නේ ඇත්තටම කෝවුල් පවුලට අයත් පක්ෂියෙක්. හැබැයි අනෙක් කෝවුල්ලු වගේ නෙවෙයි. මූට හොඳට පියාඹන්න බෑ. ඌ ගොඩක් වෙලාවට කරන්නේ අත්ෙන් අත්තට පැනලා බොහෝ විට බිම ඇවිදලා තමයි තමන්ගේ වැඩ කරගන්නේ. තවත් වැදගත් දෙයක් තමයි අනෙක් කෝවුල්ලු වගේ මූ තමන්ගේ බිත්තර වෙනත් කූඩුවල දාන්නේ නැහැ. ඇටි කුකුලා තමන්ගේ කියලා ලස්සන කූඩුවක් හදලා පැටව ආදරෙන් රැක බලා ගන්න පක්ෂියෙක්. ඉතින් මේ ඇටි කුකුලා කියන්නේ අපේ ගොවිතැනට වගේම ගෙවත්තට ඉන්න හොඳ මිතුරෙක්. ඇයි දන්නවද? ඌගේ ප්‍රධානතම ආහාරය තමයි වගා විනාශ කරන පලිබෝධ. අපේ ගෙවතු වලට ලොකුවට හානි කරන අප්‍රිකානු ගොළු බෙල්ලන්, පළඟැටියන්, ගෝනුස්සන් විතරක් නෙවෙයි. කුඩා ශාර්පයන් පවා ඇටි කුකුලා ආහාරයට ගන්නවා. ඒ කියන්නේ කිසිදු මුදලක් අය නොකර අපේ වත්ත සුද්ධ කරලා දෙනවා. ඉතින් ඇටි කුකුලා උදේවරුව සහ හවස් කාලේ පරිසරයේ ගොඩක් වෙලාවට සද්ද කරමින් හැසිරෙනවා. ඉතින් පැරණි ගැමියන් විශ්වාස කළා ඇටි කුකුලා නාද කරන්නේ වැසි වැටෙන්න ළඟයි කියන සංඥාව දෙන්න කියලා. ඒ වගේම සිංහල වෙදකමේ සහ දේශීය ජනප්‍රවාදවල ඇටි කුකුලාගේ තටු සහ ශරීර කොටස් තෙල් සිඳීම සඳහා භාවිතා කළ බවටත් මත තිබෙනවා. ඉතින් පෙනුමෙන් ටිකක් බය හිතෙන අద్භූත පාඩක් තිබුණත් ඇටි කුකුලා කිසිදු මිනිස්සෙට කරදරයක් කරන හානියක් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මෙයා පරිසරයේ සමතුලිතතාවය රකින්න ලොකු සේවයක් කරන අහිංසක පක්ෂියෙක්. ඊළඟ වතාවේ ඔයාලත් පත්තට ඇටි කුකුලෙක් આવොත් ඌ SL දනු YouTube channel එක subscribe කරන්න. SL දනු wildlife channel එකත් subscribe කරන්න. like කරන්න, share කරන්න.